අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ 10 වසර සංගීත කරන සිසුන් සඳහා අත්‍යවශ්‍යම පාඩමක් වන ග්‍රැමෆෝන් තැටි යුගය. ඉතින් මේ පාඩම නැරඹීමෙන් ඔබට විභාගෙට එන මේ පාඩමේ විභාගෙට එන සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ සඳහන් කෙටි සටහන් ටික ඔයත් පොතක ලියාගෙන පාඩම් කරලා විභාගෙට හොඳට මුහුණ දෙන්න. ක්‍රිස්තු වර්ෂ 1888 ඇමරිකාවේ ජීවත් වූ ජර්මන් ජාතික එමිල් බර්ලිනර් නැමැත්තා විසින් ග්‍රැමෆෝනය නිෂ්පාදනය කරන ලදී. ග්‍රැමෆෝන් තැටි පැමිණීමට පෙර පැවතියේ ෆොනෝග්‍රාෆ් සහ ග්‍රැෆෝෆෝන් ආදී ශබ්ද විකාශන යන්ත්‍රයි. 1926 දී ග්‍රැමෆෝන් තැටි නිර්මාණය වී ඇත. එහි ධාවන කාලය විනාඩි 4කි. තෝමස් ඒ එඩිසන් සමාගම විසින් විනාඩි 20ක් ධාවනය වන තැටි නිපද වූ බව කියවේ. 1931 දී RCA වික්ටර් සමාගම තැටියේ එක් පැත්තක් විනාඩි 15 බැගින් දෙපැත්තම ධාවනය කළ හැකි තැටි නිපද වූ බව කියවේ. ග්‍රැමෆෝන් තැටි නිර්මාණය කළ සමාගම් කිහිපයක් ලෙස තෝමස් ඒ එඩිසන් සමාගම, RCA වික්ටර් සමාගම, කොලොම්බියා ෆොනෝග්‍රාෆ් සමාගම හැඳින්විය හැක. ග්‍රැමෆෝන් නිෂ්පාදන සමාගම් අතර කීර්ති නාමය ලබා සිටි තැටි සමාගම් කිහිපයක් තියෙනවා. 1899 ජර්මනියේ හිස් මාස්ටර්ස් වොයිස් හෙවත් HMV සමාගම, ඇමරිකාවේ ටෝකින් මැෂින් කම්පැනි සමාගම, ඉතාලියේ කොලොම්බියා සහ කොනොන්ටිපියා සමාගම, ඕඩියන් සමාගම. 1900 ගණන්වල ග්‍රැමෆෝන් තැටි සඳහා පටිගත කරගත්තේ පියානෝව පමණි. 1905 දී සංගීත භාණ්ඩ කිහිපයක් එක්කොට ගත්හ. 1912 දී බොහෝ සංගීත භාණ්ඩ යොදා ගත්හ. 1918 දී බීතෝවන් හා මෝසාට් ආදී සංගීතඥයින් සංගීත කෘති ගණනාවක් තැටිගත කළහ. ග්‍රැමෆෝන් ශ්‍රී ලංකාවට ආවේ 1901 දීය. ඒ ග්‍රැමෆෝන් නිෂ්පාදනය වී වසර 13කට පසුවය. 1908 දී සිංහල හඬ කැවූ ග්‍රැමෆෝන් තැටි ඇතිවිය. 1904 දී ග්‍රැමෆෝන් ලංකාවට බෙදා දුන් සමාගම් කිහිපයක් පහත දැක්වේ. කොළඹ වෝකර් පුත්‍ර සමාගම, ටයිප්රයිටර් ලිමිටඩ්. හින්දුස්තානි, ඉංග්‍රීසි, බෙන්ගාලි, ගුජරාට්, චීන, අරාබි, ජපන් ආදී තැටි ඔවුන් අතර විය. ග්‍රැමෆෝන් මෙරටට පැමිණි මුල් කාලයේ හැදින් වූ අන්වර්ථ නාම කිහිපයක් පහත දැක්වේ. ගායන යන්ත්‍රය, කතා කරන මැෂිම, කතා වාහිනී යන්ත්‍රය. ශ්‍රී ලංකාවට ග්‍රැමෆෝන් ගෙන්වූ දේශීය සමාගම් කිහිපයක් පහත පරිදි වේ. විලියම් ෆ්‍රෙඩරික් සමාගම, කොලම්බෝ ස්ටෝස් සමාගම, වික්ටෝරියා ආකේඩ් සමාගම ඒ අතර විය. 1904 තිබූ ග්‍රැමෆෝනය අවුරුදු 20ක් පුරා පැවතිණි. රේඩියෝවේ ආගමනය නිසා එය 1922 නොවැම්බර් අභාවයට ගියහ. ග්‍රැමෆෝන් ගීත කිහිපයක් පහත දැක්වේ. මහ බෝධි මුලේ, සිරි බුද්ධගයා විහාරයේ, බැස සීත ගඟුලේ, මව්පියෝ ආදී දස බලධාරී ඒ අතර විය. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකේ සඳහන් කෙටි සටහන් මාලාව ඔයත් ලියාගත්තා නම් ඔයාට විභාගෙට වැදගත් වෙනවා කියලා. ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න share කරන්න. වීඩියෝ එකට like එකක්, comment එකක් එහෙම දාගෙන යන්න.